සුබ දවසක්. ඉතින් අපේ දන්තමැදුර ආරම්භ කරලා මාස 9ක් වෙද්දී දන්තමැදුරේ මිහිරි මතක හොයාගෙන යද්දී තියෙන ලස්සනම මතකයක් තමයි මෙන්න මේ මතකය. අපේ සමූහයේ 450 ගාණක් සමාජිකාවෝ ඉන්නවා. මම ඒ හැමෝටම පුංචි දෙයක් කිව්වා. අපේ පූජාවට ඊළඟ පූජාවට එද්දී Tamanට පුළුවන් විදිහට පහසු විදිහට Tamanගේ පළාතේ තියෙන ගමේ කෑමක් හදන් එන්න කියලා. බොහොම නිර්මාංශ විදිහට මේ දාණය සකස් කරන්න මට ඕන වුණා. දන්නවද ව්‍යංජන 108ක්. ව්‍යංජන 108ක ලස්සන පූජාවක්. මේ පූජාව කරේ මාගලක එළලා. මාගලක එළලා තමයි මේ කෑම ටික සේරම අපි තිබ්බේ. තමන්ට පුළුවන් විදිහට ලංකාවේ සෑම පළාතකින්ම නගරයකින්ම ආව හැමෝම තමන්ට පුළුවන් දේ හදාගෙන ඇවිත් තිබුණා. හරිම ලස්සන පූජාවක් වුණා. හරිම ලස්සන දානයක් වුණා. හැබැයි මේක දැකපු හුඟක් අය සමාජ මාධ්‍ය තුල මගෙන් අහලා තිබ්බා අපරාධනේ මැටි පිළිම වලට ඔහොම කන්න දෙන්නේ. ඕක කනවද මැටි පිළිම? ඔන්න ඔය වගේ ප්‍රශ්න අහලා තිබුණා. ඒකට හොඳම පිළිතුරක් මම නෙමෙයි මම දැක්කා කිරිවත්තුඩේ ස්වාමින්වහන්සේ හරි ලස්සන විදිහට ඒක විග්‍රහ කරලා තිබුණා. ওই ප්‍රශ්නේම ස්වාමින්වහන්සේගෙන් මහත්මයෙක් අහලා තියෙනවා. මම මැටි පිළිම වලට පූජා කරන්නේ නැහැ කියලා. ඊපස්සේ ස්වාමින්වහන්සේ අහුවලු මහත්මයා මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඔබට කාන්තාවක් නිර්වත්ව සිටියොත් ඔබ ඉදිරියේදී ඔබට රාගය දැනෙනවද ඇහුවලු. ඔව් කියලා පිළිගත්තලු. ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව මොනවා හරි පිත්තල හරි තඹ හරි රිදී හරි මැටි වලින් හරි ඒ කාන්තාවගේ රූපේම නිර්වත්ව අඹලා තිබුණොත් ඔබට රාගය ඇති වෙනවද ඇහුවලු. කොහොම හිතලා බලලා මේ මහත්මයා කිව්වලු වෙන්න පුළුවන් කියලා. වෙන්න පුළුවන් කියන්නේ ඇති වෙනවද කියලා නැවත අහද්දී ඔව් කියලා තියෙනවා. මෙන්න මේ දෙයම තමයි මටත් කතා කරන්න තියෙන්නේ. අපි පිළිම වලට වන්දනා කරන්න එපා. පිළිම ඕවා කනවද අපරාධ නේද ඕවා කියලා කිව්වට මේ එකම පිළිමයක්වත් බුදුන් වහන්සේ ගණදෙවියෝ වෙනත් දෙවි කෙනෙක් යේසුස් වහන්සේ මරියතුමිය මේ කිසිම පිළිරුවක් කිසිම දෙයක් ආහාරයට ගන්නේ නැති බව ඇත්ත. ඔවුන්ට මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. ඒ කියන්නේ ඔවුන් ඉන්නේ මේ ලෞකික දේවල්ට ආශාව තියෙන තැනක නෙවෙයි. ඔවුන් අපිට වැඩිය බොහෝ දුර ගිය නිසා මේ ලෞකික දේවලින් ඔවුන්ට ඇති වැඩක් නැහැ. හැබැයි මේවා සකස් කරන අපේ හිත කොයිතරම් දුරට පිරිසිදු වෙනවද? කොයිතරම් දුරට මේ සකස් කිරීම තුළ මනස ඒකාග්‍රතාවයකටපත් වෙනවද කියන එක තමයි වටින්නේ. අපි පූජාවක් දානයක් සැලසුම් කරද්දී ඒ දානීය සැලසුම අපිට පෙනෙන්නේ මුළු තැන්ගේක එහෙම නැත්නම් පූජාසනයක වෙන්න පුළුවන්. හැබැයි මේ දානීය හෝ පූජාව මුලින්ම හැදෙන්නේ Tamanගේ මනසේ. මනසේ ඇතිවන ප්‍රීතිය මේ පූජාව මම සකස් කරනවා මෙන්න මේ විදිහට මේක කරනවා මේක මෙන්න මේ විදිහට මම පූජා කරනවා ඊන් පස්සේ මට සතුටු හිතේ කියන හැඟීම තමයි පින කියලා කියන්නේ. ඉතින් මේ පුංචි දේ තුල අපි පණිවිඩ කීපයක් දෙන්න උත්සාහ කරා. අපි පණිවිඩ කීපයක් දෙන දේවල් අතර තිබුණා එකක් තමයි නිර්මාංශ දේවල්. තවමත් අපේ රටේ ඕන තරම් තියෙනවා අපිට රසට කන්න. ඒ පණිවිඩය මට දෙන්න ඕන වුණා. අනිත් එක තමයි අපේ සමූහයේ වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ගොඩක් තැන්වල කතා කරනවනේ ගැහණුන්ට ගැහණුන් එක තැනක ඉන්න බෑ කියලා. අපි අවුරුද්දක් පුරාම දැන් මේ සමූහේ එනවා. විවිධ අදහස් තියෙන විවිධ වයස් සීමාවන් වල විවිධ අධ්‍යාපන මට්ටම් විවිධ සංස්කෘතික මට්ටම් විවිධ ගම් නගර රටවල් වල ඉන්න පිරිසක් එක්ක අපි අවුරුද්දක් පුරා මේ වැඩසටහන කරගෙන යනවා. අද වෙද්දී මේ සියලු දේවල් මේ අවුරුද්ද පුරාවට කරපු වැඩසටහන් ප්‍රමාණය 561ක්. මේ සියලු දේවල් කරන්න මට ශක්තිය දෙන්නේ මේ අපේ සමූහයේ ඉන්න වැඩිපුරම කාන්තාවෝ ටික. මේ අය එකතු වෙලා සකස් කරපු මේ ආහාර වේලෙන් අපි තව පණිවිඩයක් දුන්නා. ඒ තමයි පුංචි දේවල් එකතු වුනහම මහා ලොකු දෙයක් එකතු වෙන බව අපි එදා ඔප්පු කරලා පෙන්නුවා. මට නැහැනේ කියලා හිටියට මට එහෙම ලොකු දෙයක් කරන්න බැහැනේ කියලා හිතුවට අපි දෙන පුංචි දේ ලොකු පූජාවක් ලොකු දානයක් ලොකු වැඩසටහනක් ලොකු දෙයක් වෙලා නවතින්න පුළුවන්. ඒ පණිවිඩය අපිට මෙතනදී දෙන්න ඕන වුණා. ඒ වගේම අර ඉස්කෝලේ කාලේ කෑම එකක් ගෙනාවහම අපි ඔක්කොමලා එකට කෑම කනවනේ. එන්නේ කෑමවල තිබුණ රසය අන්නේ හැඟීම තමයිලු අපිට අපේ ඉස්කෝලේ යාළුවෝ අමතක නොවෙන්න තියෙන තවත් එක හේතුවක්. එදා රණ්ඩු වෙවි කාපු කෑම එක
මතක් වෙනවා අපිට අපේ ඉස්කෝලේ පන්තියේ යාළුවෝ හම්බුනහම. මේක මුස්ලිම් අය හුඟක් හොඳට දන්න රහසක්. ඒ නිසා ඔවුන් එකට වාඩි වී කෑම කනවා. මේ එකට වාඩි වී කෑම කෑමෙන් බොහොම හොඳ සමගියක් ඇති වෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒක මිත්‍යාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ විශ්වාසය සුන්දරයි. ඒ නිසා අපිත් මේ දේ කරා. හැබැයි මටත් හිතෙනවා ඒක මිත්‍යාවක් නෙවෙයි. ඒක සුන්දර දෙයක් වෙන්න ඇති. හැමෝම මතක් කරන්නේ අපෝ මතකද අපි එදා කාපු කෑම ටික එච්චර කෑම ගොඩක් කියන එක තමයි මතක් කරන්නේ. ඒ නිසා සොඳුරු මතකයක් අපේ සමූහයට එකතු කරන්න මෙන්න මේ පුංචි සිතුවිල්ල මගේ හිතේ ඉපදුණු සිතුවිල්ල මහා ලොකු ශක්තියක් වුණා. එදා දවසේ මේ එකතු වුණ සියලුම කෑම වර්ග අපි බොහොම සතුටින් භුක්ති විඳා. එදා දවසේ 350ක් 400ක් විතර පිරිසක් ඇවිත් හිටියා මගේ ගෙදරට. ඒ හැමෝටම කෑම ටිකක් දෙන්න ගියා නම් මට ලොකු වියදමක් වෙන්න තිබුණා. ඉතින් මෙන්න මේ පුංචි සම්බෝලේ පොල් සම්බෝලේ පුංචි කොස්මාළු මේ ඔක්කොම එකතු වෙලා එදා දවසේ ඒ සියලු වියදම් පියව ගන්න ක්‍රමයක් නිකම්ම හැදුනා. ඉතින් පණිවිඩ කීපයක් මේ ඔස්සේ දෙන්න මට පුළුවන් වුණා. ඒ අතර විශේෂම පණිවිඩය තමයි මතකය කියන දේ අපිට මිනිස්සු වෙනස් වුණාට මතක වෙනස් වෙන්නේ මෙන්න මේ සොඳුරු මතකය ජීවිතයට එකතු කරගන්න ඕනේ කියන හැඟීම අපි හැමෝටම ඇති වුණා. ඒ වගේම දැක දැක සතුටු වෙන්න පුළුවන් ලස්සන මතකයක් අපිට අදටත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේවා දැක්ක හුඟක් අය විවේචනය කරාට මේ වගේ ඇතුලේ තියෙන ලස්සන සුන්දරත්වය ඒ අයට පේන්නේ නැහැ. හුඟක් දේවල් අපි මතු පිටින් බලලා විනිශ්චය කරාට ඇත්තටම අපිට එහෙම කරන්න අයිතියක් නැහැ. ඇයි ওই දේවල් පිළිම වලට දෙන්නේ නැතුව නැති බැරි අයට දෙන්නේ කියලා ප්‍රශ්නේ අපිට අහන්න අයිතියක් නැහැ. හේතුව සසරේ දීලා තියෙන පිනක් තියෙන්න ඕනේ දෙයක් ලැබෙන්න. ඒ වගේම දෙන්නත් පිනක් තියෙන්න ඕනේ. සසරේ දීලා හුරුවක් තියෙන්න ඕනේ මේ සසරෙත් දෙන්න. සසරේ ලැබලා හුරුවක් තියෙන්න ඕනේ මේ සසරෙත් ලැබෙන්න. වපුරපු දේවල් වල අස්වැන්න තමයි අපි එකිනෙකාට වෙනස් විදිහට අද නෙලා ගන්නෙ. ඒ නිසා කිසිම දෙයක් විනිශ්චය නොකර මේ දේවල සුන්දරත්වය විතරක් දකින්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න සුබ දවසක්. ස්තුතියි රැඳී සිටියාට.